ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කපිතන් අරුණිද සිල්වා. කපිතන් අරුණේද සිල්වාගේ ගී හඬයි ඒ. ඔබ ගීත ගායනා කරනකොට ඔබ ඉන්නේ තරගයක කියන එක මේ අහගෙන ඉන්න අපිට අමතක වෙලා යනවා. මොකද ඒ තරම් ඔබේ ගීත ප්‍රණීත විදිහට රස විඳින්න අපිට පුළුවන්කමක් ලැබෙන නිසා. කෙසේ වුවත් ගෞරවනීය විනිශ්චය මල්ලෙන් අපි අහලා බලමු යශෝදාගේ මුල ධර්ම. හරි සන්තෝසයි. නැවත අර සුපුරුදු අරුණි අද
රණවිරු රියල් ස්ටාර්ට පැමිණිලා ඉන්නවා. බොහොම සතුටුයි. බොහොම ස්තුතියි මැඩම්. විශාරද නීලා වික්‍රමසිංහ ගායනා කරපු නිමල් මෙන්ඩිස්ගේ අපූර්ව තනුවකට කේඩිගේ ධර්මවර්ධනයන් රචනා කළ මේ ගීතය අතිශය ජනප්‍රිය ගීතයක්. මම හිතනවා අරුණි අර සුපුරුදු ලෙස ඔබ මේ ගීතය ඔබේ අතට අරගෙන ඔබේ ශෛලියෙන් ඔබේ නිර්මාණශීලීත්වය එකතු කරමින් ඉතාම හොඳින් ගීතය ගායනා කළා. එහි ඔබේ හඬේ ඒ ඔබ පාවිච්චි කරපු ට්‍රෙමලෝ ඒවා හරිම ලස්සනට ඔබ වැඩිත් නැතුව අඩුත් නැතුව ඉතාම උචිත අයුරින් මේ ගීතය ඒ හඬ තුල ඔබ ගායනය කළා. ගීතය තුල සමස්තයක් වශයෙන් ඔබ අපූර්වට ජීවත් වුණා. ගීතය හොඳින් ඉදිරිපත් කළා. හොඳින් ගැයුවා. සාර්ථකයි. ඉදිරියටම යන්න කියලා මම ආශිර්වාද කරනවා. සුබ පතනවා ඔබට ජය. බොහොම ස්තුතියි මැඩම්. මට යමක් කියන්නට අවශ්‍යයි. ඒ කියන්නේ ප්‍රධානම දේ තමයි නීලා වික්‍රමසිංහ ඉතාම මිහිරට ගායනා කළ මේ ගීතය ඔබ ගායනා කළ මිහිර නීලා වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරපු මිහිර නොවේ. ඒක වෙනත් මිහිරක්. ඒකත් මිහිරක්මයි. මේ ස්ත්‍රී කටහඬේ අනේ ඔබ විශ්වාස කරනවාද මේ ගීතය ඔබ මනවින් ගායනා කරනකොට මට බණ පදයක් මතක් වුණා. අංගුත්තර නිකායේ බුදුහාමුදුරුවෝ ඒක රිද්ම ගීතවල කිව්වට කමන්නේ උන්වහන්සේ කියලා දෙනවානේ ඉත්ති රූපම් භික්ඛවේ පුරිසස්ස චිත්තං. ස්ත්‍රිය තමයි පුරුෂයාට සසර ඇති ඉතා උතුම් වස්තුව. ස්ත්‍රියගේ හඬ තමයි සසර පුරුෂයාට ඇසෙන ඉහළම හඬ. සුන්දරම හඬ. ස්ත්‍රියගේ දැක්ම තමයි සසරදී පුරුෂයාට පෙනෙන සුන්දරම රුව. මං කියන්නේ මේ වරක් කාලෝ ෆොන්සේකා මැතිඳුන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මේක පැහැදිලි කරා නීලා වික්‍රමසිංහ වෙනුවෙන්ම. මේ එතනදී එතුමන් කියනවා බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරන්න ඇත්තේ යශෝදරා දේවියගේ කටහඬ කොහොම තියෙන්නේ නැද්ද කියලා. යශෝදරා දේවියට ඉතාම සුන්දර කටහඬක් තියෙන්නේ. මම මේ කියන්නේ කටහඬ. මේ කටහඬ හරිම වටිනා දෙයක් කටහඬ. හැමෝටම පිළිහිටන්නේ නැහැ මේ කටහඬ. ඒ නිසා ඔබට ඉතාම මේ දුර්ලභ කටහඬක් පිළිහිටා තිබෙනවා. මම රණවිරු රියල් ස්ටාර්වේ මේ දුර්ලභ කටහඬවල් කිහිපය ගැන මගේ හිතේ විශාල භක්තියක් සහ අවධානයක් තියෙනවා. මම හොඳින් බලාගෙන සිටිනවා මේ නිවැරදි කටහඬවල් පිළිබඳ. ඒ නිසා මේ ගීතයට ඔබ දුන් හැඩය නිමල් මෙන්ඩිස් විසින් ඉතාම ඉහළින් අගය කළාවි. ඔබ විසින් ගායනා කළ ඒ උච්චාරණය පිළිබඳ මේ ගීතය රචනා කරපු කේඩීකේ ධර්මවර්ධන ඉතාම සන්තෝෂයටපත් වේවි. මේ ගීතය මීට පෙර ගායනා කළ නීලා වික්‍රමසිංහ ඇගේ ගායනාව වෙනත් ශෛලියකින් නිර්මල ලෙස ගායනා කිරීම පිළිබඳ සන්තෝෂයටපත් වේවි. ඒ සතුටටපත් වෙන හැමෝටම ගෞරව කරමින් ඔබ හොඳින් ඉගෙන ගන්න කියා, හොඳින් හදාරන්න කියා මම ඊටාම ගෞරවයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. මම ඔබට සුබ පතන ගමන්. බොහොම ස්තුතියි සර්. අරුණිගේ ගීතය ඇහුවාම කතා නොකරම බැරු වුණා. මොකද දැන් ගීතයක් ගයනකොට ඇත්තටම දැන් අපි ශ්‍රුතිය, රිද්මය, තාලය මේ සියල්ල තියෙන්න ඕනේ. ඊට අමතරව තියෙන්න ඕනේ මේ කටහඬ පාලනය, කටහඬ පරිපාලනය. මේ ගීතය තුළ මේ අරුණි හොඳින්ම කටහඬ පරිපාලනය කළා. කටහඬ. ඉතින් මේක හරිම වැදගත්. ඒ අසන්නාට අර එක තැනක බලාගෙන ඉන්න නෙමෙයි ඒ හඬ විහිදවන්නේ. විවිධත්වයක් තියෙනවා. ඒක තමයි කටහඬ පරිපාලනය කිරීමෙන් කරන්නේ. ඒකම මේකට මේ හොඳ මේ නිර්මාණාත්මක බවක් ඔබ දුන්නා. නිර්මාණාත්මක බව. නීලා මේක කාටවත් ගයන්න පුළුවන් විදිහට නෙමෙයි මේක ගයලා තියෙන්නේ. මේ මිහිර අර ජැක්සන් කිව්වා වගේ. ඒ මිහිරට තවත් ඔබේ මිහිරක් එකතු කළා. ඒක හරි වටිනවා. දැන් ඉතින් තියෙන්නේ දැන් ඔන්න ඔබේ අතට අර බැටන් එක හම්බ වුණා. යෂ්ටිය හම්බ වුණා. දැන් රිලේ එක දුවන්න. කඩින් කඩ දුවන රිලේ එක ඔබට හම්බ වුණා. බැටන් එක. දැන් ඔබට තියෙන්නේ බැටන් එක සුරක්ෂිතව ගෙනහිල්ලා අර අවසානය සටහන් කරන තැනින් එපිටට යන්න තමයි තියෙන්නේ. ඒ හින්දා පරිස්සමෙන් යෂ්ටිය අතාරින්න නැතුව වේගය අඩු කරගන්න නැතුව ඉදිරියටම යන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. බොහොම ස්තුතියි සර්. මම දුටුවේ ආධුනිකයෙක් හැටියට නෙමෙයි, හරිම ප්‍රොෆෙෂනල් කෙනෙක් හැටියට තමයි ඔබ මේ ගීතේ ගායනා කරේ.
කිසිම බයක් එකක් නැතුව අර මැද තිබුණ අර හාමනි ඒ පාට් එක එහෙම හරිම ලස්සනට ඔබ කිසිම බයක් නැතුව එහෙට මෙහෙට පනින්න නැතුව ලස්සනටම ගායනා කරා. මම හිතන්නේ ඔයා මේ ගීතයට කිසිම අනතුරක් කරේ නැහැ. නීලා වික්‍රමසිංහ ගායනා කරා ඒ වෙනම ශෛලයක්. ඔබ වෙනම ශෛලයකින් මේ ගීතේ ගායනා කරා. ඒ වගේම ඔබ මේ වේදිකාවේ ඔබ හරියටම ප්‍රොෆෙෂනල්. මට කියන්න තියෙන්නේ ඔබට මම සුබ පතනවා. ලොකු අනාගතයක් ඔබට තියෙනවා ඉදිරියට බෑන්න. බොහොම ස්තුතියි සර්. මේ සියලු ප්‍රශංසා වගේම තමයි නිවසේ සිට ඔබ දිහා බලාගෙන හිටපු ඔබේ ගීතයේ රස විඳ බොහෝ දෙනාට වුමනාවක් තිබෙනවා. ඔබ මේ වේදිකාවේ රඳවා ගන්න. එhmenan ඔවුන්ට අවශ්‍ය ඔබේ කෙටි පණිවුඩ යොමු කරන අංකය මතක් කරගන්න. ස්තුතියි චමින්ද. මුලින්ම මම ස්තුති කරන්න කැමතියි මාව අවසන් 16 දින අතරට ගෙන ආපු සියලුම දෙනාට. නමින් නොකියුවත් සියලුම දෙනාට ස්තුතියි. වගේම මෙවැනි සංකල්පයක පියා රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම නමින් නොකියුවත් සියලුම දෙනා රූපවාහිනිය, සමන්ත සර්, ඉන්දිකා මැඩම්, ඒ වගේම මිනිස් මණ්ඩලයෙන් ලබා දෙන ගුරුවරකම් සියලුම දේ. ඒ සියලුම දේට ස්තුතියි. මගේ අංකය අංක 19. RRS හිස්තනක් අංක 19 දා ඔබ මගේ ගීතේ රස විඳා නම් 77 70ට හැකිතාක් SMS ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි. ඔබේ ප්‍රියතම රණවිරු තරුව කපිටන් අරුණිද සිල්වා නම් RRS සිස්තනක් අංක 19 යොදා 77යි 70ට හැකිතාක් කෙටි පණිවුඩ යොමු කිරීමෙන් ඔබට පුළුවන් මේ රණවිරු තරුවට මේ වේදිකාවේ තව දුරටත් බබලන්න ඔබේ ශක්තිය එකතු කරන්න. සුබ පතනවා.